පිස්සුද? හරි සාමාන්‍යයෙන් මේ මෙයාගේ තියෙන ඒවා අපිට සමානයි ගොඩක් වෙලාවට මැමල් කෙනෙක්නේ ඒක හින්දා මේ හරි අපි බලමු පේන්නේ නැති කට්ටිය ඉන්නවා පේන්නේ නැති කට්ටිය ස්ටූල් අරගෙන උඩ නැගලා හරි බලා ගන්න ඕනේ නැති කට්ටිය එහෙමත් ඕන නැත්නම් කමක් නැහැ ඕන්නම් බලන්න උඩ නැගලා හරි මේ හරි ෆෝන් එකේ හරි මට පේ හරි සාමාන්‍යයෙන් අපි මේ මොකද්ද දෙයි අනිත් මේ කොන්දර පළක් නැති කට්ටිය එසෙක් කරද්දී නැත්නම් කපද්දි කපන්නේ විච්ඡේදනය කරද්දී විච්ඡේදනය කරන්නේ මේ අනිත් පැත්ත. දැන් ඉස්සාව කපද්දි මම කැපුවේ කුස්තිය පැත්ත උඩ පැත්ත. හරි? ඒතකොට මේ වගේ කෙනෙක් කපද්දි මොකද කොන්දර පළ උඩින් තියෙන අපි සාමාන්‍යයෙන් කපන්නේ ඩිසෙක්ෂන් එකදී යට පැත්තෙන් තමයි කපන්නේ උදරිය. හරි? ටයිම් එකද? විනාඩි 2යි. දැන් මේක නිකන් ඔහොම ඕපන් කරන්න විතරයි තියෙන්නේ. හැබැයි ඉතින් අර එකින් එක බලාන කරනවා නම් ඉතින් ඒකට පොඩි වෙලාවක් යනවා. එහෙම නැත්නම් ඉතින් එහෙම වෙලාවක් යන්නේ නැහැ. අර ඉස්සරට වගේ නෑ ඉතින් පොඩි වෙලාවක් යනවා. මොකද වීමීල කරන්න ඕනේ හින්දා. ගඳයිද? අර ට්‍රේ දෙකේ එකක මොකක් හරි මේ ස්කැල්ප් එක මේ කපන අර මේකක් තියෙනවා කියලා බ්ලේඩ් එකක් වගේ එකක්. හරිද? හා රයිට්. ජම්මුල වල එක. මේ ඔය හැමෝම මෙහෙම තමයි හැමෝම ගඳයි ඔය ඔපරේෂන් කරනවා ගැන දන්නවද නෑ නේද? ඔය මහත කට්ටිය ඔපරේෂන් කරද්දී බඩ බලපුවාම මේ ඔබලා තමයි ඔය බහන්නේ. බඩවල ඔක්කොම එනවල එළියට. දන්නවද? දන්නේ නෑ නේද? දන්නවනොත් මේ වගේ ඉන්නවා. කැපෙන්නේ නෑ මේක. පේනවනේ? පේනවනේ? කවුද යන්නේ? මට එන්න කවුද යනවා වගේ. මම අඬනවා නෑ. මේ තියෙන්නේ හැම එතකොට මෙයාත් හැබැයි ටික පරණයි කොච්චර දුරට පෙනේද කියන එක මට කියන්න බෑ බලමු right මේ තියෙන එතකොට යාගේ මේ පර්ෂු කූඩුව නේ පේනවද මේ තියෙන පර්ෂු ටික පේනවද නැද්ද අනිත් එක ටික ඊට පස්සේ දැන් මෙහෙම බැලුවහම මෙතන මහා ප්‍රාචීරයක් බලා ගන්න පුළුවන් මහා ප්‍රාචීරය කියන්නේ උදර කුහරය උරස් කුහරය වෙන් වෙන එක හරි මේ තියෙන එතකොට මහා ප්‍රාචීරය පේනවද මේ තියෙන පේන්නේ අනිත් කටට පොඩ විඩ දෙන්නකෝ බලන්න මේ තියෙන මහා ප්‍රාචීරය නේ මේ තියෙන උරස් කුහරය මේ තියෙන උදර කුහරය එතකොට උදර කුහරය උරස් කුහරය වෙන් කරන එක මේ තමයි මහා ප්‍රාචීරය මේ තියෙන එතකොට පර්ෂු කූඩුවේ ඇතුලේ තමයි එතකොට මොකක්ද තියෙන්නේ හાર્ට් එකයි වෙනහලු ඒ ටික තියෙන්නේ හරිද මේ තියෙන්නේ එතකොට උදර කුහරේ තියෙන ආහාර මාර්ගය ආමාශය අක්මාව ඒ ටික මම දික් කරලා පෙන්නන්නම් මේ දිගහැරලා පෙන්නන්නම් අර මම චුට්ටක් අයින් වෙනවා දැන් ඔයාලා ඇවිල්ලා බලන්න මෙන්න ස්කෝර වෙන් කරන එක මහා ප්‍රාචීන සතෙක්ව මේ මැරිච් එක්කෙනෙක් හම්බුනොත් මෙයාත් මේ අපිට මේ බයිසිකල් එකකට අහු වෙලා මොකක් වෙලා හම්බෙච්ච එක්කනේ මේක වතුර තියෙන්න ඕනේ වතුර දාපුවම තමයි මේවා දිග ඇරෙන්නේ මේ සුදු පාට තියෙනවා නම් සම්බන්ධක පාටක හරි මේ තියෙන්නේ ආහාර මාර්ගය හරි මේ තියෙන්නේ ආහාර මාර්ගය හරි එතකොට මේ තියෙන්නේ මෙතන කිඩ්නි මේ තියෙන පේනවා මේ බෝලයක් වගේ තමයි අනිත් මේ සුද්ධ කරන පස්සේ තමයි මේන්නේ හරියට මේ තියෙන්නේ මේ මෙතන ලොකුවට තියෙන්නේ මොකද්ද මේ අක්මාව ඒක පොඩ්ඩක් නියමලා ගිහිල්ලා බලමු
yes කැලි කැලි වල ගත්තා නැත්තා මේ ඔක්කොම මේ සුදු පාට තියෙන සම්බන්ධක පටක. වලහා තියෙනනේ සුදු තන්තු මේ පටක කරලා දෙනවා. නැද්ද? කරලා ඇති. නැත්නම් ඉදිරියට සමාඩ කරයි. මේ වලට එතකොට බලා ගන්න ඒවා තමයි මේ සුදු පාට ගොඩක් වෙලාට තියෙන්නේ. අනිත් ඒවා මේ මෙතන තියෙනවා මේ ලිව මාව. ඉස්සර ආල් තියෙන මොකද ආමාශය කිව්වේද? බැලුවද සේබස්? වතුර දාන්න ඕන වතුර දාපුවම තමයි මේ ඔක්කොම සේදිලා ගිහිල්ලා